Thank you. Now I invite Mr. Sajid Jayawardena, professional in solar industry. සුබදසනක් ඒවා සියලු දෙනාටම ටැරිෆ් එක අඩු කරලා තියෙන වෙලාවක මේ වගේ පබ්ලික් කන්සල්ටේෂන් එකක් ලබා දීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද අපි කාලයක් තිස්සේම මේ ඉලෙක්ට්‍රිසිටි ටැරිෆ් එක වැඩි කරන්න අඩු කරන්න යනකොට තියෙන හැම එකෙදීම අපි රික්වෙස්ට් කරේ අපිට සෝලාර් වලටත් වෙනම විද්වත් මණ්ඩලයක් පත් කරලා ඒ තීරණ ගන්න කරලා දෙන්න කියලා. ඉතින් අර මේ තියෙන සිටුේෂන් එකත් එක්ක පොඩි සතුටකුත් තියෙනවාද මේ වගේ PUCSL එක මේ යුටිලිටි කමිෂන් එකෙන් මේ බලතල අරගෙන ඒගොල්ලෝගේ අතට අත්නෝමතිකව මේ කරන අඩු කිරීම සහ වෙනස් කිරීම සෝලාර් ඉන්ඩස්ට්‍රි එකට කරන බලපෑම් නියාමනය වෙයි කියලා ඊටාම සුබ බලාපොරොත්තුවක් ඇවිල්ලා තියෙන ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සියලු දෙනාටම ඒ වගේම දැන් ජූලි මාසය කියන්නේ ඇත්තටම අපිට මතක් වෙනවා ගිය අවුරුද්දේ මේ කාලේදී තමයි මේ 37 කියන එක 27ට අත්නෝමතික ලෙස අඩු කරේ නීති විරෝධීව. ඒකට අපේ කමිෂන් සභාවේ කිසිම අවසරයකින් තොරව ඉල්ලීමක් හෝ කිසිම දැනුම් දීමකින් කියන්නේ එවලුවේට් කරලා ඒක පූර්ණව විගණනයකට හෝ කිසිම භාජනයකට ලක් කරන්නේ නැතුව එක පාරටම 27ට ගෙනාවා. ගෙනල්ලා ඒ ඉන්ස්ටෝල් කරන්න ලෝන් ගත්තේ ඔක්කොමලා ඊට පස්සේ ඒකට විරුද්ධ වෙලා ඉදිරියට එනවත් එක්කම ඒක හැම හෝල්ඩ් වුණා. ඊට පස්සේ ආයි ටික කාලෙකින් 24ට ගෙනල්ලා ආයිමත් ගිය මාසයකට විතර කලින් මේක 19ට ගේන්න ඡන්දෙට කලින් ඇත්තටම ප්ලෑන් කරලා ඒක ඡන්ද වෙනකන් හෝල්ඩ් කරලා ඊට පස්සේ නැවතත් දැන් ඇවිල්ලා තියෙනවා මේක ආයි 20ට අඩු කරනවා කියලා. සෝලාර් ඉන්ඩස්ට්‍රි එකට මෙච්චර රටේ ඉර එළිය තියෙන අපි සමකාසන්න රටක් ඇයි මේ විදියට බලපෑම් කරන්නේ? ඒ කියන්නේ මේ අර අපි කියනවා අපිට සිස්ටම් එකක් තියෙන්න ඕනේ රටේ පොලිසි එකක් පුනර්ජනනීයට මෙන්න මේක තමයි රටේ පොලිසි එක පුනර්ජනනීය බල ශක්තියට කියලා. මේක එහෙම වෙන්නේ නැහැ. සැරින් සැරේට අත්නෝමතික ලෙස මේක වෙනස් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ PCSL එක මින් ඉදිරියට මේ පිළිබඳව වගකීම අරගෙන කටයුතු කරයි කියලා. මේ ශාස්ත්‍රයේ ඍජු රැකියා කම්පැනිස් තියෙනවා 652ත් 680ත් අතර රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකේ සහ දැනට රෙජිස්ට්‍රේෂන් වෙලා. එතකොට ඍජුව රැකියා 60000කට අධික සංඛ්‍යාවකට මේ බලපෑම සිදු වෙනවා. මේ බලපෑම සිදු වෙන්නේ එතකොට හිතන්න රැකියා 60000කට තව එක පුද්ගලයෙක් ඒ පවුලත් එක්ක හරි ඒ රැකියා ශාස්ත්‍රයේ ඉන්න තව එක පුද්ගලයෙක් මේකට ඇඳුනොත් මේක රැකියා 120000ක් වෙනවා නිකම්ම. ඒතකොට හිතලා බලන්න මේ රටේ කොච්චර ආර්ථික මේ බලපෑමක් ඇති වෙනවද මේ විදියට අත්නෝමතික ලෙස පුනර්ජනනීය බලශක්තියට බලපෑම් කරන්න ගියොත්. ඊළඟට PUCSL එක මේ ශ්‍රී ලංකා ශුනති බලශක්තිය අධිකාරිය ඒකාබද්ධව කරගෙන යනවා NVQ level 3 පාඨමාලා සෝලා සම්බන්ධව. එතකොට මේ ශාස්ත්‍රයේ රැකියාවලට යොමු කරන්න තමයි මේ සිසුන්ට මේ දේවල් උගන්වන්නේ. එතකොට මේගොල්ලොන්ට අනාගතයේ කොහෙද රැකියාවල් මේ විදියට කඩාකප්පල්කාරී විදියට මේ ශාස්ත්‍රය බිමට හෙලන්න කටයුතු කරනවා නම්. ඒ වගේම අපේ ඉන්නවා මෙතන මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික හිමියන්ගේ සංගම් වල කට්ටිය ඉන්නවා. ඒ පිළිබඳ වැඩ කරන අය ඉන්නවා. එතකොට මේ සුළු හා මධ්‍ය පරිමාණ විදියට පටන් ගන්න සෝලාර් ශාස්ත්‍රයේ ව්‍යාපාර දැන් මෙතනින්ම ඉවරයි. දැනටම ඒ ව්‍යාපාරවල ගොඩක් දෙන අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ ව්‍යාපාර පටන් ගත්ත අයගේ බැංකු ණය ගෙවා ගන්න බැරුව ඒගොල්ලෝ හිර වෙනවා. දැනටම පාරිභෝගිකයෝ බලන් ඉන්නවා අර බොරු ප්‍රචාරයත් එක්ක රුපියල් 46ක ගාණක් ගෙවන්න යනවා කියලා හදපු නැති කොහෙන්වත් සුරන්ති බලශක්ති අධිකාරිය හෝ මේ අපේ උපයෝගිතා මහජන උපයෝගිතා කමිෂන් සභාව හෝ තීරණය නොකරපු රේට් එකක් ප්‍රචාරණය වීමත් සමග සියලුම පාරිභෝගිකයෝ බලන් ඉන්නවා අපිට දැන් 46 ගන්න පුළුවන් බැටරි දැම්ම. එහෙම කොහොමද කරන්නේ? අපි කැමති මේ බොරු ප්‍රචාර හරි වැරදීමකින් මෙහෙම ප්‍රචාරය වුණා නම් කාගේ හෝ කියන්නේ මිස්කමියුනිකේෂන් එකක් කියලා අපි කියනවා. ඒ මේක නිවැරදි කරන්න වහාම මේ සියලුම මාධ්‍ය වලට දැනුම් දෙන්න පුළුවන් නම් අදම මේ ප්‍රචාරය ඒගොල්ලොන්ගෙන් අත්තරදීමක් මේක වහාම නිවැරදි කරන්න කියලා. ඊළඟට ඒක ප්‍රචාරය කරන්න කියලා ඉල්ලීමක් කරනවා ඊටාම කාරුණිකව. මොකද නැත්තම් මේ ශාස්ත්‍රය තවදුරටත් මාස කිහිපයක් මෙහෙම ගියොත් අර කියන සුළු මේ ජොබ්ස් ගොඩක් නැති වෙයි මිනිසුන්ගේ. ඒ වගේම අර සුළු හා මධ්‍ය පරිමාණ අලුතෙන් පටන් ගත්ත ව්‍යවසායකයෝ මේ ශාස්ත්‍රයෙන් අයින් වෙයි.
වෙන ශේෂ්ත්‍රවලට මේගොල්ලෝ යොමු වෙයි. ඊළඟට දැන් අපි මේ මහත්මයෙකුත් කතා කරා අපි දැන් 2030 වෙනකොට අපි දන්නවා මේ ලෝකේ තියෙනවා තිරසාර ඉලක්ක කියලා. Sustainable Development Goals. එතකොට මේකේ තියෙන 7 වෙනි goal එක තමයි renewable energy කියන්නේ affordable and clean energy කියන sector එක. දැන් 2030 අපි කොහොමද මේක achieve කරන්නේ? අඩුම ගානේ අපිට national policy එකක්වත් නැතුව මේ විදියට මේ බලශක්තියට සහ පුනර්ජනනීය ක්ෂේත්‍රයට 2030 දී මේක achieve කරේ නැහැ කියන්නේ අපි අසාර්ථක රාජ්‍යයක් වෙනවා. අපි 2015 දී ලෝකයේ තියෙන බලවත්ම ලියවිල්ලක් විදියට රටවල් 192 93 වුණා මං හිතන්නේ තව රටක් වෙනවීමත් එක්ක. එතකොට මේ රටවල් එක්ක ලෝකයේ තියෙන බලවත්ම සමුද්‍රයකට එළඹෙනවා 2030 වෙනකොට අපි මේ තිරසර ඉලක්ක achieve කරනවා කියලා ඉලක්ක 17ක් ඇතේ. මේකේ තියෙන 7 වෙනි goal එක වෙන්නේ clean and affordable energy. එතකොට කොහොමද අපි ජාත්‍යන්තරයට ඊළඟට අපි අසාර්ථක රාජ්‍යයක් විදියට යන්නේ? මේකේ තියෙන ප්‍රධානම sustainable development goal එක වෙන clean and affordable energy achieve කරගන්න බැරුව මේ අරන් තියෙන අත්නොමතික තීරණ හින්දා. ඒ වගේම මේ මහත්මයෙකුත් දැන් මීට කලින් අපේ මේ climate එකේ මහත්මයා ඒක පෙන්නලා දුන්නා. කොච්චර ප්‍රමාණයක් අපිට යන්න තියෙනවද 2050 දී කාබන් නියුට්‍රලයිස් කරන්න. එතකොට කාබන් නියුට්‍රලයිස් වෙනකොට 1 මෙගාවොට් එකකින් අපිට මෙට්‍රික් ටොන් 1200ත් 1500ත් අතර කාබන් නියුට්‍රලයිස් වෙනවා සෝලර් ප්‍රොජෙක්ට් එකකින්. ඒ වගේම ඒ කියන්නේ ගස් 22000ක් පමණ හිටවනවා වගේ ප්‍රොජෙක්ට් එක. අපි දන්නවා අද ගහක් හිටෙවුවට හෙට පැලවෙලා කාබන් නියුට්‍රලයිස් වෙන්නේ නැහැ. ඒකට කාලයක් යනවා. ඉතින් සෝලර් ප්‍රොජෙක්ට් එකක් අපිට දවස් 90ක් ඇතුළත වගේ අපිට කනෙක්ට් කරගන්න පුළුවන් නම් අර තිබ්බ තව ඊට කලින් සඳහන් කර මහත්වෙක් වගේ ඒ බැරියර්ස් ඔක්කොම අයින් කරගෙන අපිට යන්න පුළුවන් නම් මේක ඉතාම වටින දෙයක්. අපිට 2050ට කලින් achieve කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද අපි commitment එකක් දීලා තියෙනවා දැනටම. ඊළඟට ඒක සමාන වෙනවා 1 මෙගාවොට් එකක් අපි කියනවා vehicles 300ත් 400ත් මේ පාරවල් වලින් අයින් වෙනවා මේ කාබන් ඩයොක්සයිඩ් මුදාහරින. ඊටඟට දැන් vehicles ගැන ආපුවාම ලංකාවට electric vehicles දැන් already ඇවිල්ලා තියෙනවා. ඉදිරි මාස 3 ඇතුළත අපිට එක කම්පැනි එකකින් vehicle 1000ක් ආවත් vehicle 6000ක් විතර ඉදිරි මාස 3 ඇතුළත ලංකාවට එන්න නියමිතයි. මේක වෙලා තියෙන්නේ orders දාලා තියෙන්නේ. ඇවිල්ලා පාරට ඇවිල්ලා අපේ grid එකට connect වෙන්න විතරයි තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඉදිරි මාස 3 4 ඇතුළත වෙනවා. ඒක නියතයි. එතකොට ඒකට අපේ මේ පරණ තියෙන grid එක සූදානම්ද මේ ලෝඩ් එක දරා ගන්න grid එකට පුළුවන්ද කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි. ඒකට මොන හරි policy planning අපේ මේ electricity මේ companies පැත්තෙන් එහෙම නැත්නම් CB එක පැත්තෙන් එවලා තියනවද PUCSL එකට මොන හරි project proposals ටිකක් අපි මෙහෙමයි මේක achieve overcome කරන්නේ මෙන්න මේ load එක අපිට ආපුවාම අපි මේක මේ විදිහට balance කරන්න කියලා අපි දන්නවා. අපි කලිනුත් පෙන්නලා දීලා තියෙනවා duck curve එකක් තියෙනවා ලංකාවේ. ඒතකොට මේක settle කරන්න නම් අපිට battery energy storage system යන්න වෙනවා. ලෝකේ solid the sodium එක්ක සම්බන්ධ batteries දැන් develop මේකන යනවා. ඒතකොට අපේ රටේ තියෙන බදු ප්‍රතිපත්ති ගැලපෙනවද අපිට බැටරි ලංකාවට ගෙන්නන්න සහ ටැරිෆ් එක බැටරි වලට අර සඳහන් කරපු බොරු රේට් එකක් නැතුව අපිට හරියට වැඩි වෙන අනුපාතයට අපේ ඇසෝසියේෂන් වලින් ඔබතුමාලට ඉදිරිපත් කරලා තියෙනවා වැඩි වෙන අනුපාතයට. මොකද මේ හැම දෙයකම අඩු වෙනවා efficiency එක. solar panels වලිනුයි batteries වලිනුයි වෙන efficiency එක කාලයක් යද්දී අඩු වෙනවා. ඉතින් ඒකට සමපාතව වැඩි වෙන අනුපාතයකට ටැරිෆ් එකක් ලබා දෙන්න කියමින් කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධව. Thank you. I invite Mr. Javid Kamil, President of the